හරි මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න වේගයයි ප්‍රවේගයයි ගැන අපි ඉස්සෙල්ලාම වේගය ගැන ඉගෙන ගෙනිමු. මම ඉස්සෙල්ලාම ඔයාගේ ඔළුවට මෙන්න මේ වගේ කතාවක් දානවා. ඔයා පොඩ්ඩක් අවධානයෙන් අහගන්න. හරිනේ? අවධානයෙන් අහගන්න. ඒ වගේම කලින් වීඩියෝ එක වගේ මතක් කරනවා. ඔයා කොලයක් පෑනක් අරගෙන මේ ටික ලියා ගන්න. මොකද මේ ඔයාට අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ. නෝට් එකක් දෙන්නේ නැහැ. මම ඔයාලට මේක පැහැදිලි කරලා කියලා දීලා මොකක්ද මේ කියන එක ඔළුවට දානවා විතරයි. හරිනේ? ඊට පස්සේ ඔයා අචෝතේ තියෙන අභ්‍යාස ටික එහෙම ඔයා තනියෙන් කරන්න ඕනේ. ඒක ඔයාගේ පැත්තෙන් වෙන්න ඕනි දෙයක්. හරි. මම ඔය වේගය කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියලා දෙන්න කලින් මම මෙන්න මේ වගේ දෙයක් ඔයාගේ ඔළුවට දානවා. අවධානයෙන් අහගන්න. හරිනේ? කලින් කිව්වා වගේම අවධානයෙන් අහගන්න. මේක ફોකස් එකේ අහගන්න එක තමයි වැදගත්ම දේ. හරි. මම ඔයාගේ ඔළුවට දාන දේ තමයි මෙන්න මේක තමයි ශීඝ්‍රතාවය කියන වචනය. හරිද? ශීඝ්‍රතාවයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. දැන් මම ඔයාලට ශීඝ්‍රතාවය කියලා වචනයක් ගැන කිව්වා. අපි බලමු මේ වචනේ තේරුම මොකක්ද කියලා. ශීඝ්‍රතාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. හරිද? හොඳට අහගන්න. හරි. දැන් අපි දන්න එක එක භෞතික රාශි තියෙනවනේ. භෞතික රාශි කියලා කියන්නේ උදාහරණ විදියට ගත්තොත් අපි කලින් වීඩියෝ එකේ කතා කරපු භෞතික රාශි දෙකක් තිබුණා. මොනවද මතක් කරගන්න? එකක් තමයි දුර, අනිත් එක විස්ථාපනය. දුර කියන්නේ භෞතික රාශියක්, විස්ථාපනය කියලා කියන්නේ භෞතික රාශියක්. අපි ඉස්සරහදී කතා කරන ප්‍රවේගය කියන්නේ භෞතික රාශියක්ම තමයි. දැන් අපි මෙතන කතා කරන භෞතික රාශිය අදිශ රාශි වෙන්න පුළුවන්, දාශික රාශි වෙන්න පුළුවන්. අදිශ රාශි, දාශික රාශි කියලා කියන්නේ මොකක්ද කියලා මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. මම ටක් ගාලට ඔන්න මතක් කරන්න. අදිශ රාශියක් කියලා කියන්නේ අපි රාශිය තව කෙනෙක්ට කියද්දී, කියන්නේ ඉදිරිපත් කරද්දී විශාලත්වයකින් විතරක් කියන්න පුළුවන් නම් අපි ඒක කියනවා අදිශ රාශියක් කියලා. එතකොට තව කෙනෙක්ට ඒ රාශිය ඉදිරිපත් කරනකොට විශාලත්වයත් එක්ක දිශාවකුත් කියන්න ඕන. උදාහරණයක් විදිහට මතකද විස්ථාපනය. විස්ථාපනය කියන්නේ අපි 200 මීටර් මොකක් හරි පැත්තක් කිව්වනේ. 200 මීටර් උතුරු පැත්තට. අන්න ඒ වගේනේ. ඒ කියන්නේ දිශාවකුත් එක්ක විශාලත්වය කියනවා නම් ඒක දෛශික රාශියක් කියලා කියනවා. ඔන්න ඔය වගේ රාශිය තමයි එතකොට භෞතික රාශි කියලා කියන්නේ. හරිද? එතකොට ඔය වගේ ඕනම රාශියක්. ඔය වගේ ඕනම රාශියක් දැන් දුර විස්ථාපනය අන්න ඒ වගේ ඕනම රාශියක්. දෛශික වෙන්නත් පුළුවන්, අදිශ වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ ඕනම රාශියක් කාලයෙන් බෙදුවට පස්සේ උදාහරණයක් විදිහට දුර අපි බෙදනවා කාලයෙන්. හරිද? තව උදාහරණයක් බලමු. මේ උදාහරණ හරි. ඊළඟ උදාහරණ තමයි විස්ථාපනය. අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්තේ. විස්ථාපනය බෙදමු කාලයෙන්. ඔන්න ඔය වගේ මොකක් හරි භෞතික රාශියක්. දුර කියන්නේ භෞතික රාශියක්, විස්ථාපනය කියලා කියන්නේ භෞතික රාශියක්. ඔය වගේ එකක් නෙමෙයි කාලය කියන එකකින් බෙදුවට පස්සේ. කාලය කියන එකකින් බෙදුවට පස්සේ එන්නේ ශීඝ්‍රතාවයක්. ඔයාගේ මතක තියාගන්න ඕනේ. මොකක් හරි භෞතික රාශියක් කාලයකින් බෙදුවොත් ඒකට කියනවා ශීඝ්‍රතාවයක් කියලා. ඒක ශීඝ්‍රතාවය කියන එක කියන්නේ තා වචන ඇවිල්ලා මොන ශීඝ්‍රතාවයක්ද කියලා අපිට ඒක විස්තර කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මොකක් හරි භෞතික රාශියක් දුර විස්ථාපන කියන්නේ භෞතික රාශි කාලයෙන් බෙදුවට පස්සේ ඒක මෙන්න මේ සමස්තයටම කියනවා අපි ඒක ශීඝ්‍රතාවයක් කියලා. හරිද? මේකත් එතකොට මොකක් හරි ශීඝ්‍රතාවයක්. හරි මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. එතකොට මගේ අකුරු නම් එච්චර ලස්සන නෑ. ඔයා පොඩ්ඩක් බලන්න තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙන්න මෙතන බලන්න මේ විස්ථාපනය කියන කේලා මතක් කරන්න ඔයා. මේ ටික මතක් කරලා දාන්න. හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේක දුර බෙදීම කාලය කියන එක තමයි අපිට දැන් මේ වේගය කියන මාතෘකාවේදී වැදගත් වෙන්නේ. එතකොට දැන් මම කිව්වා මොකක් හරි රාශියක් කාලයෙන් බෙදුවට පස්සේ එක් ශීඝ්‍රතාවයක්. අපි මේක කියනවා මේක නිකම්ම ශීඝ්‍රතාවයක් කියනවට වඩා අපි කියනවා මේක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි දුර බෙදීම කාලය කියලා කියන්නේ. දුර වෙනස් වන ශීඝ්‍රතාවය. මේක අපි කියවන්නේ දුර වෙනස් වන ශීඝ්‍රතාවය කියලායි. දුර කාලයෙන් බෙදුවට පස්සේ එන ශීඝ්‍රතාවයට අපි නිකම්ම ශීඝ්‍රතාවය කියලා කියන්නේ. අපි කියනවා දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. හරි. දැන් ඔය කතා අමතක කරත් කමන්නේ. දැන් ඔය කතා ටික පොඩ්ඩක් පුළුවි තියාගන්න මතක කරත් ප්‍රශ්නයක් නෑ. දැන් මම මෙන්න මේ කෑල්ල ආයෙ මෙතන ලියා ගන්නවා. හරිද? පේනවා කියලා හිතනවා. දුර බෙදනවා කාලය. අපි දන්නවා දැන් මේක ශීඝ්‍රතාවයක් කියලා. හරිද? මම මෙන්න මේ ශීඝ්‍රතාවය දැන් මේක අපි කියවේ කොහොමද? දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලානේ. ඔක ටිකක් දිග වචනයක් නේ. ඔය හැමතිස්සෙම කියන්නත් බෑ. අන්න ඒකට මම කියනවා වේගය කියලා. හරිද? දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා වේගය කියලා. හරි? එතකොට දුර බෙදීම කාලය තමයි වේගය කියලා කියන්නේ. දුර බෙදීම කාලය තමයි වේගය කියලා කියන්නේ. මේ සමීකරණය මතක තියාගන්න ඕනේ. ඔච්චර දේවල් මතක තියාගන්න මේ සමීකරණය මතක තියාගන්න එක අමාරුයි කියලා කියන්න බෑ ඔයාලට.
හරිද? ඒකින් ඔයා මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන සමීකරණයක්. දුර බෙදීම කාලය කියලා කියන්නේ වේගයට. හරි, දැන් අපි වේගය කියන්නේ මොකක්ද කියන එකට පොතේ දීලා තියෙන නිර්වචනය ගමු. හරිද? ඒක ගන්න මෙන්න මෙහෙමයි. හරිද? කටපාඩම් කරන්න ඕනේ. අපි මෙන්න මේ සමීකරණය ලියාගමු ඉස්සෙල්ලා. හරිද? දුර බෙදීම කාලය සමානයි වේගය. හරිද? අපි නිර්වචනය ගන්න මෙන්න මේ විදිහට. ඔයා කරන්න ඕනි මෙන්න මේ වේගය කියලා කියන්නේ පොඩ්ඩක් අමතක කරන්න. දැන් ඒකට නිර්වචනයක් ගන්න. මේක අපි පොඩ්ඩක් අමතක කරලා දාමු. හරි? ඒක නෑ කියලා හිතා ගන්න. ඒක නෑ කියලා හිතා ගන්න. දැන් අපිට ඉතුරු මොකද්ද? දුර කියන එකයි වේගය කියන එකයි. ඉර උඩ තියෙනවා දුර, ඉර යට තියෙනවා කාලය. අපි මේකෙදී මෙන්න මේ දැන් නිර්වචනය කියලා කියන්නේ මොකක් හරි වාක්‍යයක් නේ. අර ඒක මොකක්ද කියලා කියවෙන වාක්‍යයක්. එතකොට අන්නේ වාක්‍ය කියද්දී අපි ඉස්සෙල්ලම කියන්නේ මේ ඉර යට තියෙන කෑල්ල, ඊළඟට තමයි ඉර උඩ කෑල්ලට එන්නේ. ඉර යට කෑල්ලට කියවනකොට අපි ඒකත් එක්ක කියනවා ඒකක කියලා වචනයක්. මතක තියාගන්න මොකද්ද වචනේ? ඒකක කියලා වචනයක්. එතකොට නිර්වචනයේදී මෙහෙම හරිද? ඉස්සෙල්ලාම ඉර යට කියන කෑල්ල කියන්න ඕනේ ඒකකත් එක්ක ඒකක කාලයකදී අපි දීයන්නක් අතින් දාගමු. හරිද? ඒකට කලබල වෙන්න ඕනේ. අමාරුයි කියලා හිතන්න එපා. ඒකක කාලයකදී ගමන් කරන දුර. හරිද? ඒකක කාලයකදී ගමන් කරන දුර. හරි, ගමන් කරන කියලා කැලලත් පොඩ මතක තියාගන්න පුළුවන් නේ ඔක. ඒකක කාලයකදී ගමන් කරන දුර මොකද්ද? වේගය. ඒකක කාලයකදී ගමන් කරන දුර තමයි වේගය කියලා කියන්නේ. ඒකක කාලයකදී ගමන් කරන දුර තමයි වේගය කියලා කියන්නේ. හරි, අපිට මේ කොටසේදී ওই වේගය කියන එක තවත් කියන්නේ වේගයේ අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා. එකක් තමයි හරි වේගයේ අවස්ථා දෙකක් යටතේ කතා කරන්න තියෙනවා. අනිත් එක පළවෙනි එක තමයි නියත වේගය කියන එක. නියත වේගය කියන එක. දෙවෙනි එක තමයි මධ්‍යක වේගයනේ. ඔව්, මධ්‍යක වේගය කියන එක. මධ්‍යක වේගය කියන එක. හරි, අපි ඉස්සෙල්ලා මේ නියත වේගය කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. ඊළඟට අපි මධ්‍යක වේගය කියලා කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගමු. හරි, බලන්න මේ පාර දිහා. ඔන්න මේ පාරේ කෙළවරක අග කොනේ තියෙනවා රතු පාට කාර් එකක්. ඒකත් ඔයාලට පේනවනේ. අපි ඔන්න ඒ කාර් එක නවත්තලා තියෙන තැන කැපිටල් A කියලා නම් කරගමු. එතකොට මේ කාර් එකේ ඉන්න කෙනා මේ කාර් එක පදවගෙන ගිහිල්ලා නවත්තන තැනක් තියෙනවා. අපි ඉන්නේ නවත්තන තැන කැපිටල් B කියලා නම් කරගමු. හරි, දැන් ඔන්න මේ කාර් එකේ ඉන්න කෙනා මේ කාර් එක පැදගෙන ඉස්සරහට යනවා. ඔයා ඒක හරියට අවධානයෙන් බලන් ඉන්න. හරි, මොනවද ඔයා දැක්කේ? ඔයා දකින්න ඇති කාර් එක A වල ඉඳලා B වලට ආවේ නිකන් එකම වේගයකින් වගේ. අර පොඩ්ඩක් ඇනිමේෂන් එක පොඩ්ඩක් කැඩි වගේ යන්නේ නැති. ඒක ගණන් ගන්න එපා. ඒතර ඔයාට ඒ ඇරුණම ඔයාට පේනෝනේ කාර් එක එකම වේගයකින් ආවා කියලා. ඔන්න ඕකට තමයි අපි නියත වේගයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ගෙවෙන හැම තප්පරයකදීම දැන් A වල ඉඳලා B වලට එන්න ඔය කාර් එකට මොකක් හරි කාලයක් යනවනේ. ඒ කාලය අපි තප්පර වලින් මැන්නොත් ගෙවෙන හැම තප්පරයකම ඔය කාර් එකේ වේගය එකම වේගයක් තමයි. ඔයා උදාහරණයක් විදිහට හිතන්න ඔය කාර් එක A වලදී ගමන පටන් ගත්ත වේගය පැයට කිලෝමීටර් 50යි කියලා. හරිද? එතකොට පැයට කිලෝමීටර් 50ම තමයි ඔය A සහ B අතර කියන පාරේ මේ පාර කොටසේ කාර් එක කොතන තිබුණත් එයාගේ වේගය අපි මැන්නොත් එයාගේ වේගය පැයට කිලෝමීටර් 50ම තමයි. හරි, දැන් අපි දන්නවා මේ කාර් එක යන්නේ ඒකාකාර වේගයෙන් කියලා. ඒ කියන්නේ මෙයා ගතවන හැම තප්පරයකම යන්නේ එකම දුරක් කියන එකනේ. දැන් අපි බලමු මේ කාර් එකේ වේගය මම කොහොමද පැයට කිලෝමීටර් 50යි කියලා කිව්වේ කියලා. හරි, ඔයා හිතන්න වෙන මේ A කියන ලක්ෂය තියෙනවා මම A කියලා දාලා තියෙන්නේ. අන්න A කියන තැන ඉඳලා B කියන තැනට තියෙන දුර. කියන්නේ ඔය කාර් එක ගිහපු පාරේ දුර කිලෝමීටර් 100යි කියලා ඔයා හිතන්නකෝ. එතකොට කාර් එක ඒ තැන ඉඳලානේ ගමන පටන් ගත්තේ. ඒ තැන ඉඳලා B තැනට යන්න කාර් එකට පැය 2ක් ගියා කියලා ඔයා හිතන්න. එතකොට ඔයා මතක් කරගන්න මම වේගය හොයන්න ඔයාට කියලා දුන්න සමීකරණය මම දැන් උඩින් ස්ක්‍රීන් එකකින් දාන්නම් ඔය රූපෙට උඩින්. ඊට කලින් ඔයා මතක් කරගන්න
මොකද්ද වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණයනේ. හරි. දැන් මේ සමීකරණයේ එක එක පදවලට අදාළ අපි දන්න දත්ත අපි ආදේශ කරමු. දුර කීයද? A සහ B කියන ලක්ෂ දෙක අතර. දුර කීයද? ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා. ඒක මම ඔයාලට කිව්වේ කිලෝමීටර් 100යි කියලා. එතකොට කාලය මම ඔයාලට කිව්වා පැය 2යි කියලානේ. ඔව් පැය 2යි කියලා කිව්වා. එතකොට සමීකරණයට ආදේශ කරාට පස්සේ මෙන්න මේ විදියට එන්නේ දුර කියන එක කිලෝමීටර් 100යි ඉර යට කාලය පැය 2යි. සමානයි මේ කාර් එක ආපු වේගයට. ඒ කියන්නේ 50 කිලෝමීටර් පැයට. එතකොට කාට හරි තේරුම් නැත්නම් ඔය ඔතන උත්තරේ පැයට කිලෝමීටර් 50යි කියන එකේ h වලට ඍණ එකක් එනවනේ. අනේ ඍණ එක එන්නේ කොහොමද කියලා තේරුම් නැත්නම් දැන් අතන සමීකරණේ අපි දත්ත ආදේශ කරද්දී පැය 2 කියන එක තිබුණේ ඉර යටනේ. අන්න එතන ඔය h කියන එක උඩට එනකොට තමයි මේ ඍණ එකක් එක්ක h එක උඩට එන්නේ. ඒකේ තේරුම තමයි ටයන්න. අර පැයට කිලෝමීටර් 50යි කියලා කියන්නේ අර ටයන්න කියවෙන්නේ ඔය ඍණ එකකින්. හරිනේ? එතකොට සාමාන්‍යයෙන් ඔය O level මට්ටමේදී අපි කිලෝමීටර් පැය වලින් නෙවෙයි ගණන් හදන්නේ මීටර සහ තප්පර වලින්. හරිද? එතකොට ඔයා ඔය කිලෝමීටර් කියන එක මීටර 100යි කියලා අරගෙන පැය 2යි කියන එක තප්පර 2යි. සාමාන්‍ය තප්පර දෙකකින් යන්න බෑ. තප්පර 2යි කියලා හිතුවොත් එහෙම ඔයාට එන්නේ ඔක 50යි මීටර් තප්පරයට කියලා උත්තරයක්. ඒ කියන්නේ 50යි ms ඍණ 1. 50යි ms ඍණ 1. අර h එකට ඍණ එකක් ආවා වගේ මෙතනදී තප්පරය s කියන එක උඩට ආවට පස්සේ s ඍණ 1 කියලා එනවා. හරි. දැන් අපි බලමු මධ්‍යස්ථ වේගය කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි නියත වේගයක් කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඉවරයි. ඒකින්ද දැන් අපි බලමු මධ්‍යස්ථ වේගය කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් ඔයාට ස්ක්‍රීන් එකේ පේනවා ඇති පාරක්. එතකොට මෙන්න මෙතන. ඒ කියන්නේ මෙන්න මේ A කියන තැන ඉන්නවා ළමයෙක් හිටගෙන. එතකොට දැන් මේ ඉන්න පොඩි ළමයාට ඕනි මේ පාර දිගේ ගිහිල්ලා මෙන්න මේ B කියන තැන තියෙන ඇපල් ගහ ළඟට යන්න. දැන් ඔයා හිතන්න ඔය A වල ඉඳලා B වලට. ඒ කියන්නේ ළමයා ගමන පටන් ගන්න තැන ඉඳලා අර ඇපල් ගහ ළඟට තියෙන පාරේ දිග මීටර් 30යි කියලා ඔයා හිතන්න. ඒ කිව්වේ මෙන්න මේ තදදුඹුරු පාට පාරේ දිග මීටර් 30යි කියලා. අපි මේ ළමයාට අර ඇපල් ගහ ගාවට යන්න කොච්චර කාලයක් යනවද කියලා බලන්න. මෙන්න මෙතනින් ටයිමර් එකක් තියමු. හරි. දැන් අපි ගමන පටන් ගමු. මොකද උනේ? මේ ළමයා මේ යන අතරමඟදී බලු පැටියෙක් දැක්කා. ඉතින් මේ ළමයා මේ ගමන යන එක නතර කරලා තප්පර කීපයක් මේ බලු පැටිය දිහාත් මෙතනදී බලන් ඉන්නවා. ඒ වගේම ඔයාලට පේන්න ඕන දේ තමයි මේ ළමයා බලු පැටිය බලන් ඉන්නවා කියලා නෑ. අපි අතන තියපු ටයිමර් එක තාමත් මෙතනදී දුවනවා. ඔන්න ඊට පස්සේ මේ ළමයා ආයිත් එයාගේ ගමන වෙච්ච අර ඇපල් ගහ ගාවට යන ගමන පටන් ගන්නවා. දැන් අර ළමයා අර ඇපල් ගහ ගාවට වෙත් ඉවරයි. ඒත් එක්ක බලන්න අර අපි තියපු ඔරලෝසුව ඒ ඔරලෝසුවෙන් පෙන්නනවා තප්පර 40ක්. ඒ කියලා කියන්නේ මේ ළමයාට අර ඒ කියන තැන ඉඳලා මේ ඇපල් ගහ ගාවට එන්න තප්පර 40ක කාලයක් ගත වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු අපි අර ඉස්සෙල්ලා කතා කරපු ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට අපි අර කාර් එකක උදාහරණයක් ගැන කතා කරේ. අන්න ඒ කාර් එකේ චලිතයයි දැන් අපි මේ කතා කරපු මේ ළමයාගේ චලිතයයි අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. ඔයාලට මතක නම් අර ඒකාකාර වේගයෙන් ගියපු කාර් එක එයා ගියපු හැම තප්පරයකදීම එයා ගත කරපු හැම තප්පරයකදීම එයා ගියේ එකම වේගයක ඉන්නේ. හැබැයි අර පොඩි ළමයාගේ චලිතය වගේ නෙවෙයි. ඔයාලට මතක ඇති ඒ ළමයා අර ඒ කියන තැන ඉඳලා අර ඇපල් ගහ ගාවට යද්දි බල්ලෙක් දැක්කම පස්සේ ආයතන නතරත් වුණා. අපි එතන ගියපු කාලයත් මෙන්න ඔයාට මතක ඇති. ඒත් එක්කම තමයි ඔයාට මේ ඇනිමේෂන් එක ආයිත් ගිහිල්ලා බැලුවොත් පේනවා ඇති අර කාර් එකේ ඇනිමේෂන් එක වගේ නෙවෙයි. එක එක තැන්වලදී එක එක වේගයෙන් අර පාර දිගේ යනවා. ඒ කියන්නේ ළමයාගේ චලිතයේදී එයා ගත කරන හැම තප්පරයකදීම එයාගේ වේගය සමාන නැහැ. විටින් විට එයාගේ වේගය වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අර අතන බල්ලා ඉන්න තැන යා නතර වෙච්ච වෙලාව යාගේ වේගය බිඳුවක් වුණා නේ. හරි. දැන් මම ඔයාගෙන් අහුවොත් එහෙම අර පාරේ ඇවිදන් ගියපු ළමයාගේ වේගය කීයද කියලා. ඔයාට මට හරියට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔයාම කල්පනා කරලා බලන්නකෝ. එයාගේ ගියපු කාලය ඇතුළත එයා ගත කරපු හැම තප්පරෙන් තප්පරේ එයාගේ වේගය වෙනස් වුණා නම් ඔයාට හරියට මට වේගයක් කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑනේ. දැන් උදාහරණයක් විතර එයා පටන් ගනිද්දී ඔයා හිතන්නකෝ
තප්පරයට මීටර් 5ක වේගයක් තිබුණා කියලා අතන බල්ලා දකිතියා එතන නැවතුණා. ඒ කියන්නේ බිඳුවක් වුණා. එයාගේ වේගය බිඳුව වුණා. ඊළඟට ආයෙ මේ ඔයා බලන ඇනිමේෂන් එක එයා ආයිත් අර ඇපල් ගහ ගාවට බල්ලා ඉන්න තැන ඉඳලා යනකොටත් එයාගේ වේගය විටින් විට වෙනස් වෙනවා. අර ඒකාකාරීව ඒ පාර දිගේ යන බවක් අපිට ඇනිමේෂන් එකෙන් පේන්නෙත් නැහැ. ඒ කියන්නේ එයා ඒ ටිකේ ගිහිලා තියෙනෙත් විවිධ වේග වලින්. ඉතින් මම ඒ ළමයාගේ වේගය කීයද කියලා ඔයාගෙන් අහද්දී ඔයාට මට හරියට උත්තරයක් දෙන්න බෑනේ. ඔන්න ඕකට පිළියමක් විදිහට තමයි අපි මධ්‍යන්න වේගය කියලා එකක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අර වගේ ඒකාකාර වේගයකින් යන්නේ නැති වස්තුවක වේගය කියන එක ප්‍රකාශ කරගන්න විදිහක් නැති හින්දා අපි එයාගේ වේගය එයා ගියපු ඔක්කොගම වේගවල හරි මැද අගයක් විදිහට කියන එකට තමයි මධ්‍යන්න වේගයක් කියලා කියන්නේ. මොකද මං කිව්වේ හරි මැද අගයක්. ඒ කියන්නේ එයා විවිධ වේග වලින් ගියා. එයා ඒ ගියපු වේගවල ඔක්කොගෙම හරි මැද අගයක්. ඔයා හිතන්නකෝ එයා 70න් ගියා 80න් ගියා 90න් ගියා 110න් ගියා කියලා ඔන්න ඔය වේගවල අතර හරි මැද අගයකින් කියන එක තමයි මධ්‍යන්න වේගයක් කියලා කියන්නේ. එතකොට ඔයාට මතක ඇති අර ඒකාකාර වේගයෙන් ගියපු කාර් එකේ වේගය නම් අපි කෙලින්ම ඒ ලක්ෂයයි B ලක්ෂය අතර තියෙන දුර බෙදුවා එයාට ගියපු කාලෙන්. ඒ කියන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණයෙන් අපි කෙලින්ම ඒ කාර් එකේ වේගය නම් අපි ගත්තා. හැබැයි මධ්‍යන්න වේගය හොයද්දී හොඳට මතක තියාගන්න මේ සමීකරණය ඒ චලිත වෙච්ච වස්තුව තියෙනවනේ ඒ චලිත වුණ වස්තුව ගමන් කරපු මුළු දුර අර ළමයාගේ නම් අර ඒ කියන තැන ඉඳලා අර ඇපල් ගහ ගාවට තිබිච්ච අර පාරේ මුළු දුර. ඒ කියන්නේ එතන තිබුණේ 30 මීටර කියලානේ. අන්නේ 30 මීටර බෙදන්න ඕනේ අර ළමයාට ඒ කියන තැන ඉඳලා B කියන ඇපල් ගහ ගාවට යන්න ගියපු මුළු කාලෙම බෙදන්න ඕනේ. එතකොට ළමයාට ගියපු මුළු කාලය අපිට ආවේ තප්පර 40යි කියලානේ. එතකොට 30 මීටර බෙදන්න ඕනේ තප්පර 40න්. එතකොට මේක අපි බෙදුවම එනවා 0.75 ms ඍණ 1 කියලා. 0.75 ms ඍණ 1 කියලා. ඔයා බෙදලා බලන්න. කැල්ලෙහින් හරි බෙදලා බලන්නකෝ. මේ අමාරුයි න ඔයාලට ඔය වගේ මේ නිකන් සුළු කරාට ගන්න අමාරු ඒවා නම් එන්නේ 0.75 තමයි මේකේ උත්තරේ එන්නේ. මම අර ඉලක්කම් දෙක ගත්ත විදියට තමයි උත්තරේ එන්නේ. එතකොට ඔය මෙතනදිත් ඔයාට ඔය ස්ක්‍රීන් එක ආපු විදිය තේරෙන්නේ නැත්නම් ඔය 40 මීටරට පල්ලෙහින්නේ කාලය තියෙන්නේ. තප්පර 40යි කියලා. එතකොට අර ඉලක්කම් නම් සුළු වෙලා යනවා. එතකොට අර ඉංග්‍රීසි අකුර ඉතුරු වෙනවනේ. අර යට තියෙන S කියන ඉංග්‍රීසි අකුර උඩට එනකොට ඍණ එකක් විදියට තමයි එන්නේ. ඒකෙන් කියවෙන්නේ මීටර් තප්පර යට කියන එක. කලින් වගේමයි අර ටයන්න කියවෙන්නේ අර ඍණ එකෙන්. එතකොට මම ඔයාට ආයිත් මතක් කරනවා ඔය සමීකරණයට අපි ඔය කාලය ගනිද්දී අර ළමයා නැවතිලා හිටපු කාලයත් ගත්තා. හොඳේ ඒ කාලය අපි ඇතෑරියේ නැහැ. ඒ කියන්නේ ළමයා චලිතය ඉවර කරන්න ගියපු මුළු කාලය. ඔක්කොම කාලය ටික තමයි අපි එකතු කරලා මේ ඉර යටට දාන්නේ. හරි ඉතින් එතකොට ඕක තමයි මධ්‍යන්න වේගය කියලා කියන්නේ. අනිත් එක තමයි වේගය කියලා කියන්නේ අදිශ රාශියක්. ඒක අදිශ රාශියද දෛශිකයද කියලා තීරණය කරන්නේ මෙහෙමයි. දැන් වේගයේ සමීකරණයේ දුර බෙදීම කාලයනේ. දැන් මධ්‍යන්න වේගය ගත්තා දුරක්නේ කාලයෙන් බෙදන්නේ. අපි ඉගෙන ගත්ත විස්ථාපනයේ දුරයි කලින් වීඩියෝ එකේ. එතන දුර කියලා කියන්නේ අදිශයක් කියලා අපි එතනදී ඉගෙන ගත්තා. විස්ථාපනයේ මේ දෛශිකයක් කියලා කිව්වේ. එතකොට ඉරෙන් උඩ තියෙන දුර කියන රාශියත් මෙතනදී අදිශයක්. කාලය කියන්නේ කොහොමත් අදිශයක්නේ. අපි කාලයක් කවදාවත් දිශාවක් එක කියන්නේ නැහනේ. එතකොට අදිශයකින් බෙදුවාට පස්සේ එන්නේත් අදිශයක්මයි උත්තරේට. ඒ කියන්නේ වේගය කියලා කියන්නේ අදිශයක්. දුර කියන්නේ අදිශයක්. දුර බෙදීම කාලයනේ වේගය කියලා කියන්නේ. එතකොට දුර කියන්නේත් අදිශයක්, කාලය කියන්නේත් අදිශයක්. එතකොට වේගය කියලා කියන්නේත් ඒකින් හින්දා අදිශයක් වෙනවා. හරි ඉතින් වේගය ගැන අපිට ඔච්චරයි දැනගන්න තියෙන්නේ O level මට්ටමේදී. අපි ඊළඟට වීඩියෝ එකෙන් ප්‍රවේගය ගැන කතා කරමු.